ටෙම්පරරි වෙට් එක ඇප්ලයි කරන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම IRD සයිට් එකට යනවා. IRD සයිට් එකට ගිහිල්ලා මෙතන e-service තියෙනවා, access to e-services තියෙනවා. එතනින් individual taxpayer කියන එකට ගිහිල්ලා proceed login වෙනවා. ඊට පස්සේ අපිට තියෙන TIN number එකයි PIN number එකයි ගහලා සයිට් එකට log වෙනවා. log වුණාට පස්සේ මෙතන තියෙනවා taxpayer registration එකේ temporary VAT certificate new request කියලා. මේක ක්ලික් කරාම මෙන්න මේ page එක එනවා. ඒකට මේ page එක ආවහම මේකේ commercial invoice number එක, bill of loading එක, address එක, email එක, ඊට පස්සේ මේ begin date එකට අද apply කරන date එක දාන්න. එතන දැන් මාසයක් end date එකට දාන්න. ඊට පස්සේ purpose එක import. ඔන්න ඔය ටික fill කරලා ඉවර වෙලා document ටික upload කරන්න ඕනේ. මෙතනදී ඕන වෙන document ටික තමා bill of loading ඕන වෙනවා, commercial invoice එක, LC එක, NIC එක, ඊට පස්සේ request letter එකක් ඕන වෙනවා මේ temporary VAT එක apply කරන්නේ මොකක් නිසාද කියලා. ඊට පස්සේ TIN certificate එක. ඔන්න ඔය ටික තමයි upload කරන්න තියෙන්නේ. දැන් මෙතනට ගිහිල්ලා අපිට මේ ෆයිල් ටික select කරලා upload කරන්න පුළුවන්. BL එක, commercial invoice, LC, NIC, request letter. ඊට පස්සේ අන්තිමේදී මේ ටික පොඩ්ඩක් ආපහු check කරලා බලන්න. මොකද මේක හරියට upload කරගන්න බැරි වුණොත් ආපහු cancel වෙලා ආපහු apply කරන්න දවස් 3-4ක් යනවා. දැන් මේ ටික හරියටම කරගත්තට පස්සේ ඊට පස්සේ next කරලා මේ ටිකත් fill කරලා ඉවර වෙලා submit කරාට පස්සේ අපිට මේ වගේ message එකක් එනවා.